සුබ දවසක් ජෙසුපීටයි සභාපවුල. අද දවසේ අපි බලන්නවා ගීතාවලිය 139 පද කීපයක්. උන්වහන්සේගේ වචනේ මෙසේ කියනවා. ස්වාමිනී ඔබ මා විමසා බලා දැනගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නාසේක. දුරදිම මාගේ සිතුවිලි ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක. මගේ සියලු මාර්ග දැන සිටිනසේක. ආමෙන්. ස්වාමින් වහන්සේ තරම් අපි ගැන කවුද දන්නේ? ස්වාමින් වහන්සේ තරම් අපි ගැන කවුද නැහැ? උන්වහන්සේ හැර අපි ගැන කිසි කෙනෙක් දන්නේ නැහැ පවුල. ඒ නිසා තමයි කියන්නේ උන්වහන්සේ අපි ගැන විමසලා බලනවා. දන්නවද? උන්වහන්සේ අපි ගැන විමසලා බලනවා. අපි දුකෙන් ඉන්න විට, අපි කලකිරලා ඉන්න විට, විශේෂයෙන් අපි වැටිලා ඉන්න වෙලාවට තමයි දැනන්සේගේ වචනයක් අපිට ඕනේ ඇහෙනවා. අපි ශක්තිමත් වෙනවා. අපි බලවත් වෙනවා. නෑ ස්වාමිනේ ඔයා අද මට කතා කරේ. ස්වාමීන් වහන්සේගේ වචනයෙන් මට කතා කරේ. ඔබ බලන්න එතන මාර්තුකාව තියෙන්නේ ගීතාවලිය 139 ස්වාමීන් වහන්සේගේ සර්වඥානය සහ සර්ව වාසස්ථානය. ඒ කියන්නේ උන්වහන්සේගේ ඥානය මෙච්චරක් කියලා කියන්න බෑ පවුල. ඒ වගේම උන්වහන්සේ වැඩ සිටින ස්ථාන අපිට මෙතන තමයි අද ඉන්නේ. මෙතන තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ. නෑ. ඒ දේ අපිට හිතන්නවත් බෑ. හරි? මං ගැන බලනවා, ඔබ ගැන බලන මේ මුළු විශ්වයේම මිනිස්සයාට ප්‍රේම කරන දෙවි කෙනෙක් තමයි අපිට ඉන්නේ. ඒ වගේම කියන දුරදිම මාගේ සිතවිල්ල ඔබට තේරෙයි. ඒ වගේ තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ඔබට හම් වෙලා තියෙනවද? මට නෑ. මං වැටෙන හැම තැනකදීම ස්වාමීන් වහන්සේ මාව වචනෙන් ශක්තිමත් කරන දෙවියන් වහන්සේ. දුරදිම අපිව දැනෙනවා. අපි යාඥා කරන වෙලාවට සමහරවිට අපි ගායනා කරන ගීතිකාව තුලින් අපි කොච්චර දයානන්සට ලං වෙනවද? අපි කොච්චර උන්වහන්සේගේ අභිමුඛත්වයේ උන්වහන්සේ තුල අපි නිදහස් වෙනවද? අපි සමහරට ගීතිකාව වචනය කියවදී අපි අඬන වෙලාවල් තියෙනවා. ඒ තමයි උන්වහන්සේ අපිව දුර ඉඳලා දැනගන්නවා කියන්නේ. උන්වහන්සේ අපට කතා කරන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපට මඟ පෙන්වන දෙවියන් වහන්සේ. ඒ වගේම කියනවා අපි ගමන් කරන විට, අපි ඉඳ ගන්න විට, අපි නැගිටින විට උන්වහන්සේ අපිව දන්නවා. හාලෙලූයා. ඔයා හිතන්න එපා ඔයාව උන්වහන්සේ දැනගෙන ඉන්නේ අද බෞද්ධිස්මය වෙලා දෙවියන් වහන්සේගේ සේවය කරනවා. අද දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය හොඳට ඉන්නව නෑ. ඊට ඉස්සෙල්ලා ඔයා පෞකාරෙක්, මම පෞකාරෙක් ලෙස ඉන්නකොටම තමයි උන්වහන්සේ අපිව දැනගත්තේ. මන්ද උන්වහන්සේ හැම වෙලේම බැලුවේ නුසුදුස දිහා. හැම වෙලේම බැලුවේ පෞකාරය දිහා. හැම වෙලේම බැලුවේ අධර්මිෂ්ඨය දිහා. හාලෙලූයා. මේ වගේ දෙවි කෙනෙක් ඔයයි මායි අදහන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න. දෙවියන් වහන්සේගේ ප්‍රේමය මට නම් කියලා නිම කරන්න බෑ. මම විශ්වාස කරා මේ කතා කරන දේ ඔබට දෙවියන් වහන්සේ එළිදරව් කරනවා යමක්. ඒ නිසා ඔබ සිතුවිල්ලක් හිතන්න දෙවියන් වහන්සේට ඒක දැනෙනවා. ඔබ ලං වෙන්න. ඔබව තේරෙන්නේ ඔබේ සැමියාට, ඔබව තේරෙන්නේ ඔබේ භාර්යාවට, ඔබේ දරුවන්ට, සමහරට අම්මට තාත්තට ඔබව තේරෙන්නේ. නමුත් ස්වාමින් වහන්සේට ඔබව තේරෙනවා. ඔබව දැනෙනවා. ඔබේ හදවත ඒ තරමටම උන්වහන්සේ අඳුරනවා. මාගේ සියලු මාර්ග දන්නවා. හෙට මොනවද වෙන්නේ කියලා ඔයා දන්නවද පවුල? ඔයා කොච්චර ප්ලෑන්ස් දාලා තිබ්බත් හෙට දවස ගැන මං දෙයක් කියන්නම්. ඒ ප්ලෑන්ස් ඔයාගේ ප්ලෑන්ස් නෙමෙයි. ඒක දෙවියන් වහන්සේට බාර දෙන්න. ඒ සැලස්ම දෙවියන් වහන්සේ කරයි. ඒ නිසා තමයි කියනවා ස්වාමීන් වහන්සේ මාගේ සියලු මාර්ග දැනගෙන සිටිනසේක. හාලෙලූයා. ස්වාමීන් වහන්සේව විශ්වාස කරන්න. අද ඔයා තැනක දුකෙන් ඉන්නවද? සමහර විට කලකිරීමෙන් ඉන්නවද? එපා වෙලා ඉන්නවද? මෙන්න ඔබට කතා කරන්නේ ස්වාමීන් වහන්සේ. ඔයාව දන්න දෙවි කෙනෙක්. සර්වඥාන සර්වස්ථාන දෙවියන් වහන්සේ. හාලෙලූයා. ඒ නිසා උන්වහන්සේව තදින් අල්ලගන්න. උන්වහන්සේ කිසි මොතක යක්ෂයා ගෙනල්ලා සිටිවිලි දායි අතහරින්න එපා. යඥා කරන්න එපා. වචනේ කියවන්න එපා. මේකෙන් වාට එළියට එන්න වෙන්නේ නැහැ කියලා නෑ. ඔයාට ඒකෙන් එළියට එන්න පුළුවන්. මොකද ඔයාගේ යාම, ඊම, ඔයාගේ ඉඳ ගැනීම, ඔයාගේ නැගිටීම, ඔයාගේ සයනය හැම දෙයක්ම දන්න දුර ඉඳලම ඔයාව හඳුනන දෙවි කෙනෙක් තමයි සර්ව බලධාරී ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හාලෙලූයා. ස්වාමීන් වහන්සේගේ වචනය අල්ලගන්න. ඔබ ඒක ක්‍රියාවට දාන්න. ඊට පස්සේ ඔබ දකින්න ඔබගේ ජීවිතයේ සාක්ෂි. මේ ඔබටයි කතා කරන්නේ. සුබ දවසක්. ජේසු පිටයි. ජේසු ජීවමානයි සබාපවුල.